ඔයාගේ මේ මහලොකුවට එන්නේ නැහැ කිව්ව චූටි පුතාව ගන්න නේද කියන්න හද. මහලොකු තමයි එකයි ඉන්නේ. ඔයාට මායි අම්මයි නැති ඉන්න බැරි වුණානේ. ආ? පාළු විනේ මුළු ගෙදරම අක්කගේ සිරියාව නැති වුණා. යන්න. අම්මා ළඟ තියාගෙන අම්මා ගැන සින්දුවක් කියනවා ඒක නම් හොඳට වෙන්න බෑ අම්මෝ ඔයානේ හරි ෂෝක් කරේ ඔයා මල්ලක කියනවා එන කාර් එක ගන්න හිටු දෙට Bye. Ciao ragazzi, welcome back to my YouTube channel. අද ඉතින් පොඩ්ඩක් විශේෂ දවසක්. අපි බලමු ඉස්සරහට එයි කියලා. අම්මේ උස වෙලා. කොහෙද යන්න හදන්නේ? ඉස්තරනේ. ඔයාගේ මේ මහලොකුවට එන්නේ නැහැ කිව්ව චූටි පුතාව ගන්න නේද කියන්න හද. මහලොකු තමයි එකයි ඉන්නේ. සෝබන දාලා එන්නේ නැහැ කියලා ටිකට් කැන්සල් කරලා ඔක්කොම දාලා දැන් එනවා නේද? චූටි පුතාව ගන්න යනවා අම්මත් ඉතින් උඩ පැන. ඔන්න ඉතින් අද අපේ මල්ලි එනවා ලංකාවට. අපි ඇවිල්ලා හරියටම මාසෙකට විතර පස්සේ තමයි මේ එයා එන්නේ නැහැ කියලා ටිකට් කැන්සල් කරානේ. මම ඉතින් ඕක අල්ලගෙන යාට කී සැරයක් විහිළු කරාද කියලා මටවත් මතක නැහැ. දැන් ඉතින් අපි යාව ගන්න එයාපෝට් යන තමයි ලෑස්ති වෙන්නේ. දැන් හයිවේ එකට දාලා එයාපෝට් එකට යන ගමන් ඉන්නේ. එහෙනම් ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. මේ වෙනකොට ඉතින් අපි එයාපෝට් එකට ගොඩක් ලං වෙලා හිටියේ. ෆ්ලයිට් එක දැන් ලෑන්ඩ් කරා කියලා මල්ලි කෝල් කරා. අපි ඉතින් ඉක්මනට දැන් එයාපෝට් එකට යනවා. Thank you. ඔන්න ඉතින් ලොකු සින්දාලා ලංකාවට එන්නේ කියපු එක්කෙනා අන්තිමට කොහොම හරි ආවා. Driver boy is back. How are you? මායි අම්මයි නැති ඉන්න බැරි වුණානේ. ආ? පාළු විනේ මුළු ගෙදරම අක්කගේ සිරියාව නැති වුණා. මට ඉතින් හරි සතුටුයි ආපු එකට. හැබැයි ඉතින් පොඩි බයකුත් තියෙනවා. මොකද යන තරමක් කියන්නේ හයි ස්පීඩ් නිසා. ඉතින් ඒ වුණාට මම දැන් මේ ටිකේම පික්මී වල ගිහිල්ලානේ මගේ වැඩ ටික කරගත්තේ. දැන් ඉතින් ඩ්‍රයිවර් බෝයි ආපු නිසා මට නිදහසේ මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි ආවා හැමම ඩිනර් ගන්න. එයා ලෑන්ඩ් කරේ හවසනේ. ඉතින් චුට්ටක් බඩගිනිත් කී ආවේ මගේ දිකටම. ඊට පස්සේ ගෙදර යන්න කලින් හැමම ඩිනර් අරගෙනම යමු කියලා අපි හිතුවා.
ITC රත්නදීප ඩිනර් බුෆේ එකට තමයි අද අපි ආවේ. ගොඩක් අය ඒක රිවිව් කරලා දාලා තිබුණා. සමහරක් අය හොඳයි කියලා තිබ්බා, සමහරක් අය හරි නෑ කියලා තිබ්බා. අපිට නම් ඉතින් ලොකු අවුලක් තිබ්බේ නැහැ, රසයි. ඉතින් පස්සේ තමයි ඉතින් අපේ මල්ලිගේ චීට් ඩේ ටික පටන් ගන්නෙ. මොකද ඉතාලියේ ඉන්නකම්ම ග්‍රෑම් 50යි ග්‍රෑම් 30යි අරකින් මෙච්චරයි මේකෙන් අච්චරයි ගගක් මැනමැනිනේ යා කන්නේ. දැන් ලංකාවට ඇවිල්ලා යාගේ කිසිම මැනිල්ලක් නැහැ. ඔහේ අතට හවුන හැම එකම කනවා. එයා විතරක් නෙමෙයි, ඉතින් මම කියලාත් වෙනසක් නැහැ. මමත් එහෙමයි අනුන්ට කිව්වට. ඉතින් ලංකාවට ආවා ලිවන්ද කන්නතු ඉන්න එක හිත හදාගන්න හරිම අමාරුයි රස කෑම දකිද්දී. ඉතින් යන හැමතැනින්ම රස කෑම හම්බෙනවා, රස කෑම හදලා දෙනවා, දාන ගෙවල්, එහෙම පාටි හැම එකටම හවු වෙනවනේ අපිව. ඉතින් එතකොට හරි අමාරුයි හිත හදන්න ඩයට් එක කරගෙන යන්න. මමත් ඉතින් දැන් කිලෝ ගාණක් අඩු කරන් ආවට ඒක දැන් ටිකක් වැඩි වෙලා තියෙන්නේ. හිතට දුකයි ඒ වුණාට ඉතින් අනේ මන්ද ඒක කොච්චරවත් කරගන්න අමාරුයි. ඉතින් දැන් අපි හිතනවා හිත සනස ගන්නවා මම නම් ආයෙ ගිහිල්ලා ගිය ගමන් ඩයට් එක පටන් ගන්නවා කියලා. දැන් ඉතින් හොඳට කාලා ඉවර වෙලා අපි ආව ෆොටෝස් ටිකක් ගන්න. අද දවසේ ඉතින් ගෙවිලා ඉවරුනේ ඔන්න ඔහොමයි. ඒ දවසේ සතුටින් ගෙවලා ඉවර කරලා දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. මේ ඉතින් ඊට පහුවෙන්දා උදේ අදත් අපිට ලස්සන වැඩකට යන්න තියෙනවා. මගේ යාළුවෙක් එයාගේ කේක් ෂොප් එකක් ඕපන් කරනවා අද. ඒකට මට ඉන්වයිට් කරලා තියෙනවා. ඉතින් දැන් මම හදන්නේ යාට විශ් කරලා මේ ලෙටර් එක ලියන්න. ඊට පස්සේ මල්ලිත් එක්ක යන්න තමයි හිතන් ඉන්නේ හවසට. මේක මම ලියලා ඉඳද්දී මට ඇහෙනවා අපේ මල්ලිගේ පොඩි ඩ්‍රාමා එකක්. යමුකෝ ඒකත් බලන්න. අම්මා ළඟ තියාගෙන අම්මා ගැන සින්දුවක් කියන එක නම් හොඳට වෙන්න බෑ. අම්මේ මෙයාට හොඳකට වෙන්න බෑ. අම්මා ගැන සින්දුවක් කියන්නේ අම්මා ළඟ ඉඳ මොනවද ඕනේ කියන්නකෝ. එහෙම කිව්වොත් අපිට ලේසි. අපිට නෑ මේ ළමයා. ඉතින් ඊට පස්සේ මල්ලිත් එක්ක මං මගේ යාළුවගේ කේක් ෂොප් එකට ආවා. අනේ මට හරියම සතුටුයි. ඇත්තටම එකට හිටපු යාළුවෝ මෙහෙම ගොඩ යනකොට සසිනි මම වාට හදවතින්ම විශ් කරනවා ඔයාගේ ව්‍යාපාරය හොඳට සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා. මට මේ ලස්සන දවසට ආරාධනා කරාටත් ඔයාලට thank you. ඒ වගේම ඔයාලත් ඇවිල්ලා මෙතන කේක් අරගෙන රස බලන්න. හරිම රසයි ඇත්තටම. මම ඔයාලට ඇඩ්‍රස් එක ස්ක්‍රීන් එකේ දාන්නම්. වාද්දුවේ පොතු පිටිය ගාලුපාර අරිනම තමයි ෂොප් එක තියෙන්නේ. හොයාගන්න හරිම ලේසි. ඊට පස්සේ ඉතින් මායි මල්ලි අපිකෝ එකට පොඩ්ඩක් ආව පානදුරේ. අද රැයට අපේ ගෙදර ඩිනර් එකක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න. ඒ ටිකත් අරගෙන දැන් ගෙදර යන්න තමයි තියෙන්නේ. අවසට කට්ටියට එන්න කියපු නිසා මුලින්ම ඉතින් ටී ටයිම් එකට ඕන කරන දේවල් ටික තමයි හැදුවේ. රැට හිතින් හැදුවේ අපි ශ්‍රී ලංකන් ඩිනර් එකක් ගමේ කෑම. ඒක රැට බලමු. ඔයානේ හරි ෂෝක් කරේ ඔයා. Thank you. ඒකට න්යාස. ඒකනේ. Ciao ciao. Thank you, Anne. Buono. ඔය මගේ යාළුවෙක් කඩෙන් ගෙනාවේ. ඔන්න ඉතින් මේ තියෙන්නේ ඩිනර් මෙනු එක.
එයාලත් ඉතින් ඉතාලියෙන් ඉඳන් ආපු කට්ටියක්නේ. ඒක නිසා ඉතින් ශ්‍රී ලංකන් ෆුඩ් කන්න ගොඩක් කැමතියිනේ. අම්මා ඒක නිසා හිතලා රස මෙනු එකක් හැදුවා. මේ ඉන්නේ අපේ පාටියකට ආපු අනිත් කට්ටිය. හිලාවෙන් පොඩ්ඩ. එයා YouTube එකට දාන්න පොඩ hina වෙන්නකෝ. පොඩ hina දාන්න ෆේමස් කරන්න ජාත්‍යන්තරයට යන්න. හොඳම වැඩේ කියන්නේ පාටි එක ඔක්කොම ඉවරනාට පස්සේ අපේ ගෙදර ලයිට් ගියා. අපේ පැත්තටම ලයිට් ගියා. ඉතින් දැන් කට්ටිය එළියට ආව රස්නේ නිසා ගේ ඇතුලේ. එයාලත් දැන් යන්න හදන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඒ ලස්සන දවස් ටික ගෙවිලා ඉවර වුණේ. එහෙනම් ආයෙත් ඉක්මනින් අලුත් vlog එකකින් හම්බෙමු. දැනට මං ගිහිල්ලා එන්නම්. See you guys in the next video. Bye.